එකම එක ඩුවට් එකක් විතරයි ගායන ශිල්පියෙක් එක කරලා තියෙන්නේ. ඒවත් එක විතරයි. ඒ තමයි ඉතිහාසගත කාරණා. අපි පුංචි ආවර්ජනයක් කරනවා. පර්වර්ටින් සංගීත කණ්ඩායමත් එක්ක හිටගෙන ඉදී අවුරුදු ගණනාවක් හම්බෙනවා වමාද සහ දකුණද වගේම ඉදොලේ ලන්ද්‍රමාන ශාවර විරසිංහ. ශාවර කියලා කියන්නේ මේ රටේ පුරාවෘත්තයක්. සිංහල භාෂාවෙන් කිව්වොත් ලෙජන්ඩ් එකක්. ශාවර කියන පුරාවෘත්තය ගායිකාවන් රසක් එක්ක ෆීමේල් ඩුවට් කරලා තියෙනවා. නැත්නම් කාතා කටහඬ බල රසක් එක්ක ඔරිජිනල්ස් කරලා තියෙනවා. නමුත් එකම එක ඩුවට් එකක් විතරයි ගායන ශිල්පියෙක් එක කරලා තියෙන්නේ. ඒවත් එක විතරයි. ඒ තමයි ඉතිහාසගත කාරණා. වැදුවම්මා නෝන මුත්මා හැදුවම්මා යාද. අරුත්බර ගීතයක් වේදිකාවේ අපිට අසුනට ගොඩක් අය දන්නේ තේරුම. ගීතය ලිව්වේ කවුද කියලා මතකද? සංගීත නිර්මාණය කරේ කවුද කියලා මතකද? ශූටි කැල්ලක් ගායලා බලන්න. එතලායිර හඳ වගේ මාළඟ කෙලිය දුන්නේ මෝසෙනේ මට වනා නොඹ ගැන සුනයි අද වරද කොතැනද මල්ලේ දින ගෙවාගෙට එන තුරා නොඹ මට බලා හැන්ද කරේ නිදිවරාස දුර ළඟයි නුඹයි අම්මගේ ජීවිතේ වැදු අම්මා නෝන මුත්මා හැදු අම්මගේ ආදරේ මල්ලියේ නොබ උපන් සිට අඩු වෙනාසේ මට කලින් සිනහරුන්නේ නොබයි අයිගේ මෝවගේ මගේ අම්මා නොබෙන් අම්මා හැම සංඛා ඇයි මිසේ පූජ්‍ය කවිකීර්ති හාමුදුරුවෝ රචනා කළා ජයලත් වටවල මහත්මයා සංගීතවත්. සූදී. තරු අතරට හිරු ආවම ඔහොම තමයි දැනෙන එළිය